ගොඩක් අය හිතන්නේ බර අඩු කරගන්න එක තමයි ලෝකේ තියෙන අමාරුම දේ කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. උපතින්ම කෙට්ටු කෙනෙක්ට නිරෝගීව ඇඟ හදාගන්න එක ඊට වඩා ගොඩක් අමාරු. ලොකු අභියෝගයක්. යාළුවන්ගෙන් අහගන්න වෙන විහිළු කතා, කඩේට ගියාම Tamanට හරියන සයිස් එකේ ඇඳුමක් නැති වෙනකොට දැනෙන දුක, ඒ වගේම ඇඳුමක් ඇඳත් ඒක ඇඟට ලස්සනට හිටින්නේ නැති වෙනකොට දැනෙන මානසික පීඩනය ගැන දන්නේ ඇත්තටම කෙට්ටු කෙනෙක් විතරයි. ගොඩක් අය මහත් වෙන්න කියලා හිතාගෙන කරන ලොකුම වැරද්ද තමයි කඩෙන් ගෙන තෙල් කෑම, ෆාස්ට් ෆුඩ් සහ පැණි රස කෑම ගොඩක් කන එක. ඒ වගේම ෆාමසි වලින් නොදන්න පෙති වර්ග අරගෙන බොනවා. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයාගේ බඩ විතරක් ඉස්සරහට ඇවිත් කොලෙස්ටරෝල් වගේ ලෙඩ ගොඩක් ඇඟට එන එකයි. ඔයාට ඕනේ නිරෝගීව මාංශ පේශි වර්ධනය කරගෙන ලස්සනට ඇඟ හදාගන්න නම් අපේ රටේ තියෙන මේ ස්වභාවික දේශීය ආහාර වර්ග ටික අද ඉඳන්ම ඔයාගේ කෑම වේලට එකතු කරගන්න. පළවෙනි සහ ප්‍රධානම දේ තමයි අපේ දේශීය කාබෝහයිඩ්‍රේට් වර්ග. ඔයා කන සාමාන්‍ය සුදුබත් පිඟාන වෙනුවට අද ඉනන් රතු කෙකුළු බත් හෝ කුරක්කන් වලින් හදපු කෑම කන්න පුරුදු වෙන්න. සුදුබත් වලට වඩා රතුබත් වල පෝෂණය සහ ශක්තිය මාරම වැඩි. ඒ වලින්ම උදේ කෑමට පාන් කනවා වෙනුවට බතල, මඤ්ඤොක්කා වගේ අල జాතියක් තම්බල කන්න. මේවයි තියෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් නිසා ඔයාගේ ඇඟට දවස පුරාම ශක්තිය ලැබෙනවා වගේම මාංශ පේශි වර්ධනය වෙන්න ලොකුම අඩිතාලමක් වෙටෙනවා. ඊළඟට අපේ රටේ ගෙවත්තේ නිකම්ම හැදෙන සුපිරිම කෑම දෙකක් තමයි කොස් සහ දෙල්. කෙට්ටු කෙනෙක් මහත් වෙන්න නම් එයා දවසකට දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් කෑම වලින් ගන්න ඕනේ. කොස් සහ දෙල් කියන්නේ මේ කැලරි අවශ්‍යතාවය සම්පූර්ණ කරන සුපිරිම ආහාර දෙකක්. විශේෂයෙන්ම කොස්සට කියන්නේ ප්‍රෝටීන් ගබඩාවක්. කොස්සට කළු පොල් මාළුවක් විදිහට උයලා හරි නිකම්ම තම්බලා හරි නිතරම කන්න පුරුදු වෙන්න. මේකෙන් ඇඟ ඉක්මනින්ම පිරෙන්න පටන් ගන්නවා. ඇඟ හැඩට මහත් වෙන්න නම් ප්‍රෝටීන් කියන සාධකය අත්‍යවශ්‍යමයි. මස් මාළු කන්න අකමැති කෙනෙක්ට වුණත් අපේ දේශීය ධාන්‍ය වර්ග වලින් මේ ප්‍රෝටීන් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. කඩල, මුං ඇට සහ කව්පි වගේ ධාන්‍ය වර්ග උදේ කෑමට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. පුළුවන් නම් මුං ඇට රැයට වතුරේ දාලා තියලා පහුවෙනිදාට පැලවෙන්න ඇරලා කන්න. පැල කරපු මුං ඇටවල පෝෂණය සාමාන්‍ය මුං ඇටවලට වඩා දෙගුණයකින් වැඩි. ඒ වගේම දවසට එක බිත්තරයක් කන්න පුළුවන් නම් ඒක ඔයාගේ ඇඟේ අලුතින් මාංශ පේශි හැදෙන්න දෙන ලොකුම උත්තේජනයක්. තවත් වැදගත් දෙයක් තමයි නිරෝගී මේදය හෙවත් හොඳ තෙල් ඇඟට ලබා දෙන එක. මේකට අපේ රටේ තියෙන රටකජු සහ කජු මාරම වැදගත්. දවසට රටකජු අහුරක් දෙකක් කන්න පුළුවන් නම් ඒකෙන් ඔයාට නිරෝගීම බොර වෙදි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අලිපේරා. අලිපේර කියන්නේ ඇඟ ලස්සනට මහත් කරන සුපිරිම පළතුරක්. අලිපේර ගෙඩියකට එලකිරි ටිකක් සහ කිතුල් පැණි ටිකක් දාලා ජූස් එකක් විදිහට හදාගෙන දවල් කෑමෙන් පස්සේ බොන්න. සති දෙකක් යද්දී ඔයාගේ ඇඟට එන වෙනස ඔයාටම බලා ගන්න පුළුවන්. මීට අමතරව ඇඟේ බර වැඩි කරගන්න පුළුවන් තවත් අපුරු දේශීය කෑමක් තමයි තලයට. තල කැරලි හරි තල ගුලි හරි දවසට එකක් කන්න පුරුදු වෙන්න. මේවයි කැල්සියම් සහ සෞඛ්‍ය සම්පන්න මේදේ පිරීලා තියෙනවා. තවත් පුංචි රහසක් තියෙනවා. හැමදාම රැට නිදා ගන්න කලින් කිතුල් හකුර කෑල්ලක් එක උණුසුම් කිරි වීදුරක් බොන්න. පිටි කිරි වලට වඩා නැවුම් එලකිරි බොන්න පුළුවන් නම් ප්‍රතිඵල ගොඩක් ඉක්මන් වෙනවා. හැබැයි මතක තියාගන්න නිරෝගීව මහත් වෙන්න නම් මේ කෑම කනවා වගේම තවත් රීති දෙකක් පිළිපදින්න ඕනේ. පළවෙනි එක තමයි වතුර බොන විදිය. කෑම කන්න කිට්ටු කරලා ගොඩක් වතුර බොන්න එපා. ඊටකොට බඩ පිරීලා ඔයාට කන්න පුළුවන් කෑම ප්‍රමාණය අඩු වෙනවා. දෙවැනි රීතිය තමයි ව්‍යායාම. මිත්තරම් හොඳට කාලා නිකම්ම නිදාගත්තොත් ඔයාට එන්නේ බඩ විතරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම බර උස්සන ව්‍යායාම එහෙමත් නැත්නම් ගෙදරදීම පුෂප්ස් වගේ දේවල් කරන්න. එතකොට තමයි ඔයාගේ ඇඟට ලැබෙන අමතර පෝෂණය අරගෙන ඇඟේ මාංශ පේශි හැදෙන්නේ. දවසට පැය 7ක් හොඳට නිදා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ සරල දේශීය ආහාර ටිකයි පුරුදු ටිකත් අද ඉඳන්ම පාවිච්චි කරලා මාසයක් ඇතුළත ඔයාගේ ඇඟට ලැබෙන ඒ ලස්සන ශක්තිමත් පෙනුම අත්විඳින්න. මේ වගේ වටිනා සෞඛ්‍ය රහස් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. කිට්ටු නිසා දුක් වෙන ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. නිරෝගීව ලස්සනට ඉන්න. ජය වේවා.